වස දාලා දුන්නත් මට විස වෙන්නෙත් නෑ කැස කවලා හිතොල්ල අපේ පැස වන්නෙත් නෑ මම දස රාම වගේ ගේමෙදි විසි වෙන්නෙත් නෑ What's up my homies, welcome to the hood. ඉතින් ඔන්න අපි අලුත් වීඩියෝ එකකට තමයි එන්නේ. අලුත් වීඩියෝ එකට කියන්නේ ට්‍රැක් එක දැන් දාලා ටික දවසක් වෙනවා. ඒ වුණාට අද තමයි අපි වීඩියෝ එක ගේන්නේ. මේ ටිකේ පොඩ්ඩක් මෙහෙන් වැඩ ටිකක් තිබ්බ හින්දා ඒක ගේන්න බැරි වුණා. ගේන්න පරක් වුණා. ගේන්න පරක් වුණා කියන්නේ කලින්ම මං අද අපි කරන්නේ කීෆාගේ නසරානි ට්‍රැක් එක. ඉතින් කීෆාගේ කලින් ට්‍රැක් එක මම කටවහනවාද ට්‍රැක් එක කලින් කරපු හින්දා ළඟ කීෆා එකක් දැම්මේ නැහැ. මං ඊට පස්සේ ට්‍රැක් දෙක තුනක් දැම්මට පස්සේ අද තමයි මේක දාන්න ඉතින් ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි බලමු ඉතින්. අපි ඒ වගේ අපිට තේරෙන විදිහට අපි තේරුම් පොඩ්ඩක් බලමු. අද ලස්සන හැමදේම දවසක හිස් අපි මිස් කරගන්නේ නැත්තේ පව් පින් කළ රැස් මං අස් කළා දොස් ලං කරගන්නේ ආයේ වස් මොන ඇස් උනා දිස්නේ දෙන්නේ අඳුරේදී බොස් මේ ජීවිතේම මාරයි මොන ගාටත් ඔන්නේ පොරයි උඹ තෝරගන්න මාවතේම මෝත ගන්නේ මෝරයි විස ගෝරයි හිස පාරයි ඇස දුටු දෙම හාරයි බැස යදි හිරු නැග එදි සඳ මන හාරයි පාවෙන්න නාම් යන්න කාලෙට ළමා මට මා වුණොත් ඇති නැතුවට යා වෙන්න කොමා බී වෙන්න කාම් ප්ලීස් දෙන්න වුන්ට කමා උඹ ඩී දැම්මෝ තැංග මුල්ට ඩේන්ජර්ම තමා ළඟ නොවේ ඇසකට ගලවල කුර බොල ගොඩ වෙලා උසකට බල පල්ල දුර මම දන්න හින්ද පුළුන් වල ත්‍යකඩෙත් බර දෙදි ඇම්බරෙන්න දෙන්න ඕන උනොත් මගේ උර වැර දෙදි සිය පාරක් හරියයි බං කනා උඹ පැර දෙදි පවා පැර දෙන්න වුණොත් හින මල් වතු වුණ සීසන් වලටයි බං මන අනේ පොල්ලතු බිම උඩ ගොක්කොල තිනා නසරානි නෑ බං අපි අසරණත් නෑ මොන වස දාලා දුන්නත් මට විස වෙන්නෙත් නෑ කැස කවලා හිතොල්ල අපේ පැස වන්නෙත් නෑ මම දසරාම වගේ ගේමෙදි විසි වෙන්නෙත් නෑ නසරානි නෑ බං අපි අසරණත් නෑ මොන වස දාලා දුන්නත් මට විස වෙන්නෙත් නෑ කැස කවලා හිතොල්ල අපේ පැස වන්නෙත් නෑ මම දසරාම වගේ ගේමෙදි විසි වෙන්නෙත් නෑ මේ අන්ධකාර ලෝකෙන් මිදිලා ආලෝකේ ගාව හිත වන්දනා කරයි රැඳිලා ඉන්නයි කාරණාව මම එක පාරක් හරි ගත්තොත් මාවම තොර එක උඹත් මම තමු වෙන අවසාන පාර කොච්චි වුණත් කන්න වුන්ට පපු වෙන්න රිදුම් හිචි නියංගල්ල කෑවොත් බොට සීවේදය බුදුන් පිච්චි පිච්චි රිදුම් නෑ මේ පිළිවෙතේ මැදුම් උඹ නීචි දෙන්නයි සරුංගල්ලෙත් වෙන්නේ මුදුන් හැර යදි කාවත් නවතන්න ආයේ නාවත් ගොඩක් දුර යන්නයි පොඩි වෙන්නේ තාරකාවත් සෝකේ නැති කල්ල තාමත් නිවනට යන්න මාවත් ලෝකෙ මවකගේ හඬ හිරගෙට භාවනාවක් මනි වෙදි විසි අපේ පණ යදි බැසි මල්ලි යම රජු හැමදාම අපි හින්දා විසි දැවි නැසි ඇයි බම් මේ පාපෙන් යන්නේ වැසි ලෝකේ අපි ගත්තෝ අවි එන්න කවදා හෝ නසි මොන රැල්ලත් වෙරලෙදි ස්ලෝ වෙලා හැපේ මුනේ හස රැල්ලත් කඳු ලැල්ලත් ලෝ දාමේ කැපේ මේ කානිවලුත් අපේ හැමදාම නෑ බං ඔපේ මේ ජර්නි එක දිග නෑ බං ඉඳපල්ල සැපේ නසරානි නෑ බං අපි අසරණත් නෑ මොන වස දාලා දුන්නත් මට විස වෙන්නෙත් නෑ කැස කවලා හිතොල්ල අපේ පැස වන්නෙත් නෑ මම දසරාම වගේ ගේමෙදි විසි වෙන්නෙත් නෑ නසරානි නෑ බං අපි අසරණත් නෑ මොන වස දාලා දුන්නත් මට විස වෙන්නෙත් නෑ කැස කවලා හිතොල්ල අපේ පැස වන්නෙත් නෑ මම දසරාම වගේ ගේමෙදි විසි වෙන්නෙත් නෑ ඉතින් ඔන්න ඔහොම තමයි ලිරික්ස් ටික තියෙන්නේ. ඉතින් හොඳට ඇහුවොත් සුපිරි ලිරික්ස් ටික quality එක තේරෙනවා අහනකොටම. වචන මාර ක්ලියර්. ඉතින් ලොකු පණිවිඩයක් දීලා තියෙනවා මට හිතෙන විදිහට මං අහද්දි මට දැනුන විදිහට. ඉතින් ඔයාලට මේකේ බලාගත්තොත් ඩිස්ක්‍රිප්ෂන් එක පැත්තට ගියොත් ඔයාලා බලා ගන්න පුළුවන් ලිරික්ස් අත්තිඩිය පුඤ්ඤනාතන හිමි ස්වාමීන් වහන්සේ දීලා දෙන්නේ USA වල ඉන්න කැලිෆෝනියා වල උන්වහන්සේ ඉන්නේ. එතකොට music produce mix mastering ඔක්කොම ජේම්ස් රෝජර් එක ඉතින් කියන්න දෙයක් නැහැ. පුරුදු විදිහට ඔයාලා දන්නවා ජේම්ස් රෝජර් කියන කවුද කියලා. ඉතින් ඒ ටික ඔය විදිහට ඔක්කොම ටික දාන්නේ. ඉතින් ලිරික්ස් ටික පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා.
දැන් සති 4ක් මේ ට්‍රැක් එක දාලා මාසයක්. හරි. අපි මේකේ ලිරික්ස් වල පොඩ්ඩක් තේරුම මට තේරෙන විදිහට වැඩි කතා නැතුව සීන් කෝන් නැතුව මට තේරෙන විදිහට අපි ට්‍රැක් එකේ ලිරික්ස් ටික බලමු. ෂේප් එකේ ඉතින් Ay, අද ලස්සන හැමදේම දවසක හිස් අපි මිස් කරගන්නේ නැත්තේ පව් පින් කළ රැස් මං අස් කළා දොස් ලං කරගන්නේ ආයේ වස් මොන ඇස් උනා දිස්නේ දෙන්නේ අඳුරේදී බොස් මේ ඉතින් මොකද්ද මේ කියන්නේ? කියලා තියෙන පේලි හතරේ තේරුම ගත්තොත් මේකෙන් කියලා තියෙන්නේ මේ අපිට ලස්සනට පේන මේ අපි අගය කරන අපිට මේ ලස්සනට පේන හැමදේම දවසක නැති වෙලා යනවා. ඒ කියන්නේ අද දැන් අපි මේ ඉන්න භෞතික ලෝකේ කිසි දෙයක් සදාකාලික නැහැ. අපි වුණත් අපි අමරණීය නැහැ. අපි දවසක මැරලා යනවා. අපි මේ ආස කරන වටපිටේ තියෙන දේවල් මේ දේවල් හැමදේම తాවකාලිකයි. මේ දේවල් කවදා හරි නැති වෙලා යනවා. කියලා තියෙන්නේ මේ කියලා තියෙන දේවල් තේරෙනවනේ. ඒක කියන්නේ. ඒක තමයි සාමාන්‍ය මේ ලෝකයේ පැවැත්ම. සෑම දෙයක්ම සදාකාලික නැහැ. දවසක මේ හැම දෙයක්ම විනාශ වෙලා යනවා. ඉතින් ඒක තමයි මේ කියලා තියෙන්නේ. හරිද? එතකොට ඉතින් අපේ ජීවිතේ දැන් අපි කවදා හරි මැරෙන දවසක අපිට ඇත්තටම අපි මේ හම්බ කරන දේවල්, අපි මේ ගන්න දේවල්, අපි මේ ආස කරන වාහන, යාන වාහන මේ කිසි දෙයක් අන්තිමේදී අපිට ඉතුරු වෙන්නේ නැහැ. අපිට අන්තිමේදී ඉතුරු වෙන්නේ අපි මේ අවුරුදු 70ක 80ක මේ ජීවිත කාලේ අපි ඉතුරු කරගන්න පින් සහ පව්. මේ පව් පින් රැස් කරගන්න දේවල් තමයි අපිට කවදා හරි ජීවිතේ ඉතුරු වෙන්නේ. ඒ දේ තමයි කියලා තියෙන්නේ. කියන්නේ මොන දේවල් අපි කරත් අපි අන්තිමේටම අපිට ඉතුරු වෙන්නේ අපි මේ ජීවිත කාලේ කරගත්ත පව් පින් තමයි. ඒකෙන් තමයි තීරණය වෙන්නේ අපි ඊළඟ ආත්මයක් අපිට තියෙනවද අපි ඊළඟ ආත්මය කොයි වගේ තැනකට යයිද කියලා. මොකද අපි මේ ජීවිතේ අපි මනුස්සයෙක් විදිහට ජීවත් වුණාට අපි දන්නේ අපේ ලබන ආත්මේ අපි මනුස්සයෙක් වෙයිද සතෙක් වෙයිද කියන්න බෑ. ඒක තමන්ගේ පින් කරලා තියෙන පින අනුව තමයි. අන්න ඒක නිසා ඒක වැදගත් හැමෝටම තමන්ගේ පව පින කියන දේ අනිවාර්යෙන් පව් පින් කරන්න කුසල් රැස් කරගන්න. මොකද ලබන ආත්මෙත් මනුස්සයෙක් වෙන්න උනොත් අපිට නිවන් යන්න බැරි වුණා. අපි මේ දැන් සාමාන්‍යයෙන් නිවන් යන්න ගොඩක් අපි කට්ටියට නිවන් ප්‍රාර්ථනා කරනවා කියන්නේ මැරුණාට පස්සේ. ඇත්ත කතන්දරේ මැරුණ මනුස්සයෙක්ට නිවන් යන්න බෑ. එතකොට නිවන් යනවා නම් ආය මනුස්සාත්මයක් හෝ සත්වාත්මයක් මොකක් හරි ආත්මයක් ලැබලා ඒ ජීවිත කාලේ තමයි කාලය ඇතුළත ඒ ගෙවිගෙන යන ජීවිත කාලය ඇතුළත තමයි අපි නිවන් අවබෝධය කරගන්න ඕනේ. අන්න ඒක තමයි ඒ සීනේ තමයි කියලා තියෙන්නේ. හරි. මම අස්කලදෝස් ලං කරගන්නයි වස්. ඒ කියන්නේ මම මගේ ජීවිතයේ දෝෂ සහ වැරදි මං මගහරවාගෙන මම මගේ ජීවිතේ හදාගෙන ඉස්සරහට යනවා. මම මගේ ජීවිතේට ආය නරක දේවල් වලට එන්න වෙන්න දෙන්නේ නැහැ මගේ ජීවිතේ. ඒ දේවල් මගේ ජීවිතේට ආය ලං කරගන්න නැහැ කියලා තියෙනවා. එතකොට මේ ආයෙ මොන ඇස් උනා දිලිසෙන්නේ අඳුරේදී බොස්. ඒ කියන්නේ ඇත්තට මේකෙන් කියලා තියෙන්නේ ඇස් ගැන නෙමෙයි. ඒ කියලා තියෙන්නේ අපිට ජීවිතේ කියන්නේ අපිට බාහිර ලෝකේ අපිට ඕන තරම් ඇස් පේන්න දිනවා. කියන්නේ මිනිස්සු පේන්න ඉන්නවා. ඒ වුණාට අපිට අපිත් එක්ක ඉන්න ඇත්ත මිනිස්සුયો කවුද කියලා අපිට අඳුර ගන්න පුළුවන්. අපිට අඳුරු කාලයක් ආවම කියන්නේ අපිට ජීවිතේ අමාරු කාලයක් අඳුරු කාලයක් අපේ ජීවිතේට ආවම තමයි අපිට ඇත්තටම දැනගන්න පුළුවන් අපේ ළඟින් ඉන්න මිනිස්සු කවුද. අපිට ඉන්න මිනිස්සු කවුද කියලා අඳුර ගන්න පුළුවන්. ඒක තමයි අඳුරේදී කියන්නේ අපිට අඳුරු කාලෙදී දැනගන්න පුළුවන් මේ ඇත්තටම අපිත් එක්ක ඉන්න මිනිස්සු කවුද කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඉතින් බලන්න මේ වචන පේලි හතරක් ඇතුලේ මෙච්චර ලොකු තේරුමක් දීලා තියෙනවා. ඉතින් ඒක මම හැමදාම කියනවා ලෙපාලත් ඇති රැප් එකක් අහනකොට ඒ වගේ ලිරික්ස් ගැන හරියට අහන්න ලොකු පණිවිඩයක් සමාජයට දීලා තියෙනවා. මේ ජීවිතේම මාරයි මොන ගාටත් ඔන්නේ පෝරයි උඹ තෝරගන්න මාවතේම මෝතගන්නේ මෝරයි විස ගෝරයි හිස පාරයි ඇස දුටු දෙම හාරයි බැස යදි හිරු නැග එදි සඳ මන හාරයි. ඉතින් මේවත් තියෙන්නේ මේ ජීවිතේ හරිම පුදුමාකාරයි. හරිද? මේ පුදුමාකාර ජීවිතේ දැන් මේ ගස් ඕන ගහකට ඕන පොරයි කියලා මේ කියලා තියෙන මිනිස්සු වෙන. හරිද අපි කියන්නේ. එතකොට අපිට ඕනම ගහකට වැඩෙන්න පොර අවශ්‍යයි. ඒ වගේම අපේ ජීවිතේ හැමදේම අපිට අත්දැකීම් අපි ගන්න අත්දැකීම් සහ අපිට එන අභියෝග ඒ දේවල් එනවනේ සාමාන්‍ය මිනිස්සුගේ ජීවිතේට අත්දැකීම් සහ අභියෝග කියන එක ඩේලි එකතු වෙනවා. අපි ජීවත් වෙනකන් අභියෝග අත්දැකීම් කියන දේවල් ජීවිතේට එකතු වෙනවා. ඉතින් මිනිස්සෙක් මේ අත්දැකීම් සහ අභියෝග වලට මුහුණ දුන්නාම සහ අභියෝග වලට මුහුණ දුන්නාම සහ ඒ දේවල් වලින් ලැබෙන අත්දැකීම් වලින් තමයි මිනිස්සෙක් ශක්ති සම්පන්න වෙන්නේ. ඒ කියන්නේ ඉදිරියට එන අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ කොහොමද කියන එක දැනගන්න මිනිස්සෙක් අන්න ඒ දේවල්. ඒක තමයි කියන්නේ අපි තෝරගන්න මාර්ගයට අනුව තමයි අපිට ලැබෙන අභියෝග සහ අත්දැකීම් තීරණය වෙන්නේ. හරිද? අන්න ඒ වගේම තමයි අපේ පරිණතභාවය මොහොතින් මොහොත වැඩි වෙන්නේ මේ අත්දැකීම් අපේ ජීවිතේට එකතු නිසා අපි මේ අභියෝග වලට මුහුණ දෙන්නේ. හරිද? එතකොට මේ අපි මේ මතු පිටින් බලන හැමදේම ඇතුළාන්තය අපි
මතු පිටින් දකින ලස්සන මේ ඇතුළාන්තේ නැති වෙන්න පුළුවන්. සාමාන්‍ය ගොඩක් දේවල් එහෙම නෙවෙන්නේ. අපි එළියෙන් දකින ලස්සන අපිට ඇතුලේ දකින්න බෑ. අන්න ඒ ටික තමයි මේ පේලි හතරේ කියලා දෙන්නේ. ආවෙන්න නාම් යන්න කාලෙට ළමා මට මා වුණොත් ඇති නැතුවට යාවෙන්න කොමා බී වෙන්න කාම් ප්ලීස් දෙන්න උන්ට කමා උඹ ඩී දැම්මොත් ඇඟ මුල්ට ඩේන්ජර්ම තමා. ඉතින් මේ ජීවිතේ මේ තමන්ගේ ස්වාභාවිකත්වයත් එක්ක මේ සබාධර්මයත් එක්ක අපි මේ ජීවිතේ ඉදිරියට ගලාගෙන යනකොට මමත් ඒකම යන්න සූදානම් කියලා කියන්නේ. ඉතින් මේකත් එක්ක මම ඉස්සරහට ඉදිරියට නැවතිලා ඉන්නේ නැතුව ඉදිරියට යන්න සූදානම්. මට ඇත්තටම මට මවාපාන්න නැතුව මට මා වෙන්න තිබුණොත් ඇති කියන එකයි කියන්නේ. මට මා වෙන්න තිබුණොත් මට ඒ හොඳටම ප්‍රමාණවත්. මට වැරදි කරලා තියෙන මිනිස්සුන්ට මම දෙපාරක් හිතන්නේ මම මට වැරදි කරලා තියෙන මිනිස්සුන්ට මම සමාව දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ. හැබැයි ආයත් දෙවෙනි පාරක් නැහැ. කියන්නේ පළවෙනි පාර chance එක දීලා මම ඔයාලට සමාව දෙන්න සූදානම්. ඔයාලගේ වැරදි වලට මම ඔයාලට සමාව දෙන්න සූදානම්. හැබැයි ආය කරන්න එපා. ඩී වෙන කාම් ප්ලීස් දෙන්න උන්ට කම කියන්නේ ඒක. හරි. ඔයාලා කාම් වෙලා ඉන්න ප්ලීස්. මම ඔයාලට සමාව දෙන්න. හැබැයි ආයත් මට මේ මැස්සෙක් යනවා. හරි හරි. ඉතින් ඔයගේ දේවල් නෑ කරන්න එපා. ඉතින් ඇංගර් මුල ඩේන්ජර්ම තමයි කියන්නේ. ඉතින් ආය පැටලිය આવොත් මගෙන් සමාව බලාපොරොත්තු වෙන්න එපා. මාත් හොඳ විදිහට ඒවා දක්වන ක්‍රියාවට මම ප්‍රතික්‍රියා කරනවා කියන එක තමයි කියලා දෙන්නේ. ඇංගර් මුල ඩීදම ඩේන්ජර්ම තමයි කියලා කියන්නේ. ළඟ නොවේ ඇසකට ගලවල කුර බොල ගොඩ වෙලා උසකට බල පල්ල දුර මම දන්න හින්දා පුළුන් වල ත්‍යකඩෙත් බර දෙදි ඇම්බරෙන්න දෙන්න ඕන උනොත් මගේ උර කියලා තියෙන්නේ. මම ගැන කතා මම අනිත් මිනිස්සු ගැන දන්නේ නැහැ. මං ගැන කතා කරෝ. මම මිනිස්සෙක් එක්ක ඉන්නේ ඇත්තටම. මං ඉන්නේ බොරුවට නෙමෙයි කියලා කියන්නේ. මම අර කියන්නේ ආඩම්බරයක පෙන්වන්න නෙමෙයි. මං ඉන්නේ ඇත්තටම කියන එක තමයි ඒකෙන් ලිරික්ස් වලින් කියලා තියෙන්නේ. කියන්නේ ජීවිතේ යම් තැනකට යම් තලයකට තමන්ගේ ජීවිතේ ගෙනිච්චට පස්සේ උස තැනකට කියලා කියන්නේ ඒක ගහ කුඩ නැගලා බලන් කියන එක. උසකට ගොඩ වෙලා බලලා දුර බලන්න කියලා කියන්නේ. ඒ බැලුවාම ඉදිරිය පේනවා. ලෝකයේ මේ තියෙන පුළුල් බව හා මේ දුරස්ත බලා මේක තේරුම් ගන්න පුළුවන්. කියන්නේ උස තැනකට ගියාම අපිට කාලයක් දුර පේනවනේ. ඒක බලලා මේක ගැන තේරුම් ගන්න කියලා තියෙන්නේ. එතකොට මේක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට මේකෙදී මට ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම කාට හරි අවශ්‍යතාවයක් ඇති වුණොත් මම මගේ ෆුල් සපෝට් එක දෙන්න සූදානම්. දෙද්දි අර ඇයිරෙන්නේ දෙන්න ඕනේ වුණොත් මගේ උර කියන්නේ එක. මගේ සපෝට් එක කාට හරි වුණොත් මම ඒක දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. පැර දෙදි සිය පාරක් හරියයි බං කනා උඹ පැර දෙදි තව පැර දෙන්න වුණොත් ඉන මල් වතු වුණ සීසන් වලටයි බං මන අනේ පොල්ලතු බිම උඩ ගොක්කොල තිනා නසර. ඉතින් මේවත් කියන්නේ. ඉතින් මේකේ කියලා තියෙන්නේ ජීවිතේ මොනතරම් වැරදුනා උත්සාහය හරින්නේ නැතුව දිගටම මේ කරගෙන ක්‍රියාවලිය දිගටම කරගෙන ගියොත් යම් දවසක මේ අපි මේ කරගෙන යන කාර්යයෙන් 100% සම්පූර්ණ වෙන්න පුළුවන් අනිවාර්යෙන් කියන එක තමයි කියන්නේ. ඒක හැමෝම දන්නවා. තමන් කරගෙන යනවා නම් කාර්යයක් ඒක මගින් නවත්තන්න හොඳ නැහැ කවදාවත්. ඒක හැමදාම ඉදිරියට කරගෙන යන්න ඕනේ. එතකොට තමයි ඒ දේ අපිට සාර්ථකත්වයක් දකින්න පුළුවන්. ඒක 100% සම්පූර්ණ වෙන්නේ. එතකොට තමයි ඒක 100% සම්පූර්ණ වෙන්නේ. හරිද? එතකොට ඔයාගේ ජීවිතේ ඔයා කොච්චර පෙරදුනත් ඒ පෙරදුන මොහොතක වුණත් ඔයාට hina වෙලා ඒ දෙයට මුහුණ දෙන්න පුළුවන් නම් ඇත්තටම ඔයා පරාජය වෙලා නැහැ. ඇත්තටම ඔයා ඒකෙන් අත්දැකීමක් ලැබලා තියෙනවා. ඔයා අභියෝගයට මුහුණ දීලා තියෙනවා. ඔයා ඒකෙන් අත්දැකීමක් අරගෙන තියෙනවා. ඉතින් ඔයා ඇත්තටම එතන පරාජයක් වෙලා නැහැ. ඔයා ඒක සතුටින් බාර ගන්න නම් ඒක තමයි ඔයාගේ තියෙන නියම ජයග්‍රහණය. ඉතින් සීසන් දැන් සාමාන්‍යයෙන් අර ඍතු හතරක් තියෙනවානේ. අද සෞම්‍ය සීත ඔහොම කියලා තියෙනවානේ. ඒ එක එක රටවල් වලට ඔයාලා දන්නවා මල් පිපෙන්නේ එක එක සීසන් වල. එක එක කාලේ. ඒ වගේ තමයි ජීවිතේ. ජීවිතේත් අපි කරන වැඩ අපි 10ක් කරොත් 10ම හරියන්නේ නැහැ. ඕකෙන් එකක් දෙකක් වගේ තමයි හරියන්නේ. ඒක හරි කාලෙට ඒ අවශ්‍ය දේවල් වෙන දේවල් වෙනවා කියලා තමයි කියන්නේ. අර සීසන් එක මල් පිපෙන්නේ සීසන් එක සුසු කාලේ. ඒ වගේ ජීවිතේ හරි කාලයවම හරි දේ අපි කරනකොට අපිට ගැළපෙන දේ අපි කරනකොට ඒ දේ සැබවින්ම සාර්ථකත්වයට පත් වෙනවා කියන එක තමයි කියලා තියෙන. ස්වභාව ධර්මයේ සෑම දෙයකම Tamanට ආවේනික වූ වගේක් සුන්දරත්වයක් තියෙනවා. ඒ දෙයට මුහුණ දෙන්න කියලා තමයි කියන්නේ. රාණි නෑ බං අපි අසරණත් නෑ මොන වස දාලා දුන්නත් මට විස වෙන්නෙත් නෑ කැස කවලා හිතොල අපේ පැසවන්නෙත් නෑ මම දසරාම වගේ ගෙමෙදි විසි වෙන්නෙත් නෑ නසරාණි නෑ බං අපි අසරණත් නෑ මොන වස දාලා දුන්නත් මට විස වෙන්නෙත් නෑ කැස කවලා හිතොල අපේ පැසවන්නෙත් නෑ මම දසරාම වගේ ගෙමෙදි විසි වෙන්නෙත් නෑ මේ අන්ධකාර ලෝකෙන් මිදිලා ආලෝකේ ගාව හිත වන්දනා කරයි රැඳිලා ඉන්නයි කාරණාව මම එක පාරක් හරි ගත්තොත් මාවම තොර එක උඹත් මම තමු වෙන අවසාන පාර මේවා තියෙදි මේ අන්ධකාර ලෝකෙ මිදලා ආලෝකේ ගාව හිත වන්දනා කරයි රැඳිලා ඉන්න කාරණාව මම එක පාරක් හරි ගත්තොත් මාවම තොර එක උඹත් මම තමු වෙන අවසාන පාර මේවා තියෙදි කියන්නේ අඳුරින් පිරුණු මේ ලෝකේ මිදිලා
ආලෝකයේ දෙසට යන්න මගේ හිත නිතරම උත්සාහ කරනවා. කියන්නේ අඳුරෙන් ආලෝකයට. කියන්නේ මේ හරි දෙයින් වැරදි දෙයින් මිදිලා ජීවිතේ ආලෝකයට. කියන්නේ හරි දෙයට මම යන්න මම හැම වෙලේම උත්සාහ කරනවා. ඉතින් මම නිතරම උත්සාහ කරනවා. ඉතින් මම කවදා හරි අවංකව මාවම තෝරගත්ත දවසට මගේ සැබෑ ස්වරූපය හෝ තීරණ මේ දේවල් මම තෝරගත්ත දවසට තෝරගත්තොත් බැරි වෙලාවත් තෝරගත්තොත් ඒක මමයි ඔබයි හමුවන අවසාන පාර. කියන්නේ මම මාවම තෝරගත්තොත් මං ආය හැරෙන්නේ නැහැ. මං මේ දැන් හැමෝම වෙනුවෙන් ඉන්න මේ දේවල් කරනවා. මම මාවම තෝරගත්තොත් මං ආය හැරෙන්නේ නැහැ. ඒක අපි දෙන්න ඔයයි මයි හම්බ වෙන අවසාන පාර. කියන්නේ ආය හැරීමක් නැහැ. ආය ජීවිතාන්තය දක්වා ආය හැරීමක් නැහැ කියන එක තමයි කියන්නේ. කොච්චි වුණත් කන්න වුන්ට පපු වෙන්න රිදුම් හිචි නියංගල්ල කෑවොත් බොට සීවේදිය බුදුන් පිච්චි රිදුම් නෑ මේ පිළිවෙතේ මැදුම් උඹ නීචි දෙන්නයි සරුංගල්ලෙත් වෙන්නේ මුදුන් තියෙන්නේ කොපමණ කොච්චර බාධා ගෙන දේවල් අපිට සිදු වුණත් හරිද සැබෑ හැඟීම් නැති අයට පැපුවේ වේදනාවක් දැනෙන්නේ නැහැ. මොන බාධාවක් ජීවිතේ සමහර ඒ කියන්නේ අත්දැකීම් ලැබිලා සමහර අභියෝග වල ජීවිතේ අපිට එක පිට දේවල් වල අභියෝග වල මුහුණ දීලා අපේ හිත ඒවට පුරුදු වෙනවනේ. හරි කියන්නේ අර යකඩයක් තැලෙන්න තමයි කියන පදම් වෙන්නේ. ඒ වගේ අර අභියෝග වලට මුහුණ දීලා ජීවිතේ අපි ඒවට මුහුණ දෙනකොට අපේ සමහර හැඟීම් අපේ පුරුදු වෙනවා ඒවට. එතකොට කියන්නේ අර කොච්චි උනක් කනවුන්ට පපුවේ නැවතුන් කියන කොච්චි දින හැමදාම කන මිනිස්සයාට පුරුදුයි. ඒක සැර දැනෙන්නේ දැන් මම කොච්චි කන මිනිහෙක් නෙමෙයි. හරි මම ජීවිතේ මට අන්තිමට කොච්චි කවදාවත් මතක නැහැ. මම දැන් කොච්චි කල්ලා කවදාද මම වතුර ලීටර් ගණන් බොයි සැරයක් නාන් ඒක පුරුදු නැති උන්ට පුරුදු නැහැ. හැබැයි අර ඩේලි මේ දේවල් කරන උන්ට ඒ වගේ අභියෝග ජීවිතේ මේ වගේ දේවල් වෙලා හැඟීම් ඒවත් එක තැලිලා මේවට පුරුදු වෙලා තියෙන මිනිසුන්ට මේ වගේ දේවල් වෙද්දි ඒක ගාණක් නැහැ කියන එකයි කියලා තියෙන්නේ. හැබැයි කුඩා නියංගලා මලක් උනත් කෑවොත් කඩා දැමුවොත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය එහෙන දරුණු වෙන්න පුළුවන්. කියන්නේ පව් හෝ වැරදි ප්‍රතිවිපාක වලට ඉක්මනින් ඒ වගේ දැනේවි. කියන්නේ ඒ වගේ ඒ පව් වල ප්‍රතිවිපාක වලට දැනේවි කියලා තමයි කියලා තියෙන්නේ. හරි. එතකොට මේ ජීවිත ගමනේ මැද මාවත යද්දි ඇතුලෙන් පිච්චි මේ ලබන අත්දැකීම් සහ මේ වේදනාවන් වලට හුරු වෙනවා. හරිද? අපි ඒ වේදනාව වලට අපි හුරු වෙනවානේ. එහෙම වෙනකොට තමයි මේ අර සරුංගලේ ඉහළට යද්දී අපි නූල දෙන්න තමයි සරුංගලේ උඩට යන්නේ. ඒකෝර තමයි ඒක ලස්සනට අහසේ අපිට දිස් වෙන්නේ. තේරුණාද? අන්න ඒක තමයි කියන්නේ. සරුංගලයක් ඉහළට යනවා වගේ උඹටත් නිවැරදි දේ ලබා දෙන්න මේ ජීවිතේ ඉහළමට ගෙන යන්න උත්සාහ කරන්න ඕනේ. කියන්නේ සරුංගලේ උඩට යවනවා වගේ අපිත් අපේ ජීවිතේ එක තැන තියාගන්න නැතුව අපි උඩට යවන්න පුරුදු වෙන්න ඕනේ. කියන්නේ නවත්තන්න නැතුව අවසානයක් දකින්නකම් අපි මේ අපේ ජීවිතේ අරගෙන යන්න ඕනේ 100%ක් සාර්ථක කරගන්න කියලායි කියන්නේ. අරයදී කාවත් නවතන්නේ ආයේ නාවත් ගොඩක් දුර යන්නයි පොඩි වෙන්නේ තාරකාවත් සෝකේ නැති කළ තාමත් නිවනට යන්න මාවත් ලෝකෙ මවකගේ හඬ හිරගෙට භාවනාවක්. කවුරු හරි මගේ ජීවිතෙන් ඈත් වෙලා යනවා නම් මං යාලව නවත්තන්නේ නැහැ. මං යාලට යන්න දෙනවා. මට කාවත් බලෙන් තියාගන්න ඕනේ නැහැ කියන එකයි තියලා තියෙන්නේ. මට කාවත් බලෙන් තියාගන්න ඕනේ. කාට හරි මගේ ජීවිතේ යන්න ඕන නම් මම යන්න දෙනවා. ඒ අතරතුර මම ගොඩක් දුර ගමනක් යන්න තමයි මම සූදානම් වෙලා ඉන්නේ. මම තීරණය කළා ඉවරයි. මම ගොඩක් දුර ගමනක් යනවා කියලා. ඒ අතරතුර කවුරු මාව අතහැරලා ගියත් මම ඒව ගණන් ගන්නෑ. මං යාලට යන්න දෙනවා. මං යාලව නවත්ත ගන්න බලෙන් තියාගන්න උත්සාහ කරන්නේ නැහැ. මම දැන් ගොඩක් දුර යන්න ගමනක් යන්න මම සූදානම් වෙලා ඉන්නේ. ඒ අතරතුර පොඩි බාධා නරක දේවල් වැදගත් නැහැ. මම ඒවා ගණන් ඒ වගේ දේවල් ගණන් ගන්න නැහැ. මට ඒවා මේ දේවල් පොඩි දේවල්. මම ඒවා ගණන් ගන්න එහෙම දේවල් වුණා කියලා. ඉතින් මේ දුක නැති කරගෙන නිවන කරා යන මේ මාවතේ මේ වන විටත් මං මේ මාවත සොයාගෙන තියෙන්නේ. කියන්නේ අර දුක් වෙන්නේ නැතුව තමන්ගේ හැඟීම් පාලනය කරගෙන ජීවත් වෙන්න ඕනේ විදිහ ගැන අවබෝධයක් දැන් තමන්ට තියෙනවා. දැන් මේ නිවන කරා යන මාවත ගැන තමන්ට නිසි අවබෝධයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ ලෝකයේ මවකගේ හඬ අම්මා ගැන කියද්දී මේ ලෝකේ මවකගේ හඬ කියන්නේ සිර ගෙදරක සිටින කෙනෙක්ටවා භාවනාවක්. කියන්නේ සිර ගෙදරක ඉන්න මිනිස්සෙට භාවනාවක් ඇහෙනවා වගේ තමයි මේ ගමනේදී අම්මගේ කටහඬ ඇහෙනවා කියන්නේ මේ ඒක තමයි කියලා තියෙන්නේ. මණි වෙදි විසි අපේ පණ යදි බැසි මල්ලි යම රජු හැමදාම අපි හින්දා විසි දැවි නැසි ඇයි බම් මේ පාපෙන් යන්නේ වැසි ලෝකේ අපි ගතෝ අපි එන කවදා හෝ නැසි. හරිද? ඒක මොකක්ද කියදී? මුදල් පසුපස හඹා යන මේ ජීවිතේ මං අයින් කළා දී. කියන්නේ හැමෝම දැන් දන්නවා දැන් මේ ලෝකේ මිනිස්සු යන්නේ සල්ලි පස්සේ. අන්තිමට සල්ලි හම්බ කරලා ඉවරනකොට අපේ ජීවිතේ අපි අන්තයට ඇවිල්ලා ඉවරයි. අපිට ඒතකොට මේ ජීවිත අපි හම්බ කරපු සල්ලි වලින් අපිට කරගන්න දෙයක් නැහැ. අපේ ජීවිතේ දැන් ඉවර අපි මහලු වෙලා. අපි කොයි වෙලේද කියන්න බෑ. ඉතින් ඒ වගේ හින්දා මම පුළුවන් තරම් කල් සල්ලි හම්බ කරනවා තමන්ගේ ජීවිතේ තමන් ආදරය කරන මිනිස්සු එක්ක ගත කරන්න නැතුව. එන්තිමට ඉවරනකොට සල්ලිත් නැහැ, මිනිස්සුත් නැහැ, අකරපු දේකුත් නැහැ, නිකන් මැරලා යනවා. හරිද? ඒක තමයි කියන්නේ. මේ මුදල් පසුපස හඹා යන ජීවිතේ මම දැන් අතහැරලා තියෙන්නේ.
අපේ පණ මේ යන මොහොත වෙනකොට ඒ සියල්ල අහිමි වෙලා යනවා. මම කලින් කිව්වා වගේ අපි මැරෙන වෙලාවට මේ තේරම ඉවරයි. අපිට මේ ගන්න යාන වාහන ඉඩම් දොරවල් ගෙවල් ලොකු සල්ලි යනම නම් අපිට කිසි දෙයක් කරන් යන්න බෑනේ. මම කියන්නේ මෙහෙම ජීවත් වෙන්න සල්ලි ඕනේ. ඒ වුණාට අර අසීමාන්තිකව සල්ලි හම්බ ගන්න නැතුව තමන්ට තෘප්තිමත් වෙන විදිහට සල්ලි හම්බ කරලා තමන් ආස දෙය කරගෙන ජීවිතේ අපිට යම් තාක් දුරකට හොඳ දැනකට ගෙයන්න පුළුවන් නම් ඒ දෙක අවශ්‍යයි. සල්ලි අත්‍යවශ්‍යයි. හැබැයි ඒ වගේ තමයි අපි මේ ජීවිත කාලේ කරන පින් පව් රැස් ඒ දේවල් බලපාන ඒ දේවල් අත්‍යවශ්‍යයි. ඒ වගේම අපි කරන්න අවශ්‍ය දේවල් ඒ දේවලුත් කරන්න ඕනේ කිසි දෙයක් මග අරගෙන නැතුව. මේ ලෝකේ මිනිස්සු කරන වැරදි නිසා යම රජුරුවත් හැම වෙලේම බිසි. හැම වෙලේම කාර්ය බහුලයි. ඉතින් මිනිස්සු කරන්නේ වැරදිනේ. පව පින ගැන අදහසක් නැහැ. ජීවිතයෙන් පස්සේ මතු ආත්මයක මොනවද කරන්නේ? දිව්‍ය ලෝක යනවද? අපාය යනවද කියලා එහෙම තීරණයක් නැහැ. ඒ ගැන කිසි අත්දැකීමක් නැහැ. ඒ හින්දා මේ මිනිස්සු පව කරන නිසා යම රජුරුවත් හරි කාර්ය බහුලයි. ඉතින් මේ වගේ දුක් විඳගෙන පවින් වැහිලා අපිවම විනාශ කරගන්නේ ඇයි කියලා කියන. ඉතින් අවියෙන් ජීවත් වෙන අය කවදා හෝ අවියෙන්ම නැසිලා යන එක තමයි ලෝක ස්වභාවය. කියන්නේ ඇත්තටම මිනිස්සෙක්ගේ ජීවිතය නැති කරනවා කියන එක සෑහෙන ලොකු පවක්. හරිද? ඒක අපේ බෞද්ධ දර්ශනය අපිට කියලා දෙන්නේ, බුද්ධ ආගමේ කියලා දෙන්නේ. ඉතින් කවුරු හරි මිනිස්සෙක් අවියක් ගත්තොත් ඒ මිනිස්සයා කවදා හරි නැසෙන්නෙත් ඒ අවියම. අපි ගත්තෝ අවිය නැසිද කියලා කියන්නේ අන්නේද. මොන රැල්ලත් වෙරලෙදි ස්ලෝ වෙලා හැපේ මුනේ හස රැල්ලත් කඳු රැල්ලත් ලෝ දාමේ කැපේ මේ කානිවලුත් අපේ හැමදාම නෑ බං ඔපේ මේ ජර්නි එක දිග නෑ බං ඉඳපල්ල සැපේ. මේක මොකක්ද කියන්නේ? මේ අන්තිම පේලි 4 5 මේ කියලා තියෙන්නේ මේ ට්‍රැක් එකේ. මුහුදේ කොච්චර උස්රැලි ආවත් ඒවා වෙරළට ඇවිල්ලා ආපහු ඒවා වේගය අඩු වෙලා ආයෙ හැරිලා යනවා. ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙන දැන් මුහුදකට අපි ගියොත් අපි දකිනවා ලොකු රැල්ලක් මුහුද මැද්දෙන් මෙහාට එනකොට ඒවා ගල් වල හැපිලා රැල්ලේ සැර අඩු වෙලා වෙරළට ඇවිල්ලා වෙරළේ ඔහොම දිග ඇරලා ගිහිල්ලා ආයෙ හැරිලා මුහුද පැත්තට යනවා. හරිද? අන්න ඒ වගේ මේ මිනිස්සුන්ගේ මූණවල තියෙන සිනහවත් කඳුළු මේ ලෝකේ දහමට අනතුරුව මේ ලෝක දහමට අනුව මේ සේරම නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි සමහර ලාවට අපි hina වෙනවා, අපි සමහර ලාවට අඬනවා. මේ දේවල් සැරින් සැරේ වෙනස් වෙනවා. අපේ ජීවිතේ මතු පිට පෙනුම හෝ ආභරණ හැමදාම එක විදිහට ඔපරේටි තියෙන. ඒ කියන්නේ අපි මේ හැමදාම අපේ ජීවිතේ මේ වගේ ලස්සනට දිලිසෙන්න සුදට කළුවට ලස්සනට තියෙන්නේ නැහැ. මේ දේවල් ඔපරේට්ලා තියෙන්නේ නැහැ. මේ දේවල් කවදා හරි විය කියලා යනවා. අපිත් මේ ලෝකෙන් යනවා. ඒතකොට අපි හම්බ කරගත් දේවල් උත් ඉවරයි. අපි කවදා හරි ඉතුරු වෙන්නේ පව පින විතරයි. හරිද? ඒ නිසා අමාරුවෙන් ජීවත් වෙන්න නැතුව මේ ජර්නි එක ලොකු නෑ. මේක ටික කාලයයි. මේ අවුරුදු 70ක 80ක මේ ටෙස්ට් රන් එකකට අපි ඇවිල්ලා ඉතින් මේ ජර්නි එක විඳවන්න නැතුව විඳින්න මේ ජීවිත ගමන ඉතා කෙටි. ඉතින් මේකේ පුළුවන් තරම් පින් රැස් කරගන්න පව් කරන්න නැතුව පුළුවන් තරම් අමාරුවෙන් ජීවිතය ගත කරන්න නැතුව සැහැල්ලුවෙන් ජීවිතය ගෙන යන්න. ඒක තමයි අපිට මේ ජීවිතය කරන්න පුළුවන් උපම දේ. නසරානි නෑ බං අපි අසරණත් නෑ මොන වස දාලා දුන්නත් මට විස වෙන්නෙත් නෑ කැස කවලා හිතවල අපේ පැසවන්නෙත් නෑ මම දසරාම වගේ ගෙමෙදි විසි වෙන්නෙත් නෑ නසරානි නෑ බං අපි අසරණත් නෑ මොන වස දාලා දුන්නත් මට විස වෙන්නෙත් නෑ කැස කවලා හිතවල අපේ පැසවන්නෙත් නෑ මම දසරාම වගේ ගෙමෙදි විසි වෙන්නෙත් නෑ. ඉතින් ඔන්න ඔහම තමයි අද කීපගේ ට්‍රැක් යන. ඉතින් ඔන්න විනාඩි 25ක 28ක විතර ලොකු වීඩියෝ එකක් අද. ඉතින් මේ පේනවාද ඔයාලට මේ පේලි 4 ඒවා මම හිතන්නේ 10ක් විතර තිබ්බා. ඉතින් මේ වගේ ට්‍රැක් එකක මේ වචන අස්සේ සමහර වචන අස්සේ අපිට තේරෙන්නේ නැතුව කොච්චර ගැඹුරු දේවල් ගැබ් වෙලා තියෙනවද කියලා ඔයාලට තේරෙන්නේ නැති මේක. ඉතින් හැමදේම හොඳ විදිහට වෙයි. ඉතින් ඔන්න අද ওই විදිහට තමයි අපි මේ වීඩියෝ එක ඉවර කරන්නේ. එහෙනම් සුබ දවසක් හැමෝටම. ඔයාලගේ අදහස කමෙන්ට් කරලා යන්න. ලයික් එකක් දාන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේක වගේ යාළුවන්ට ෂෙයා කරන්න. එහෙනම් ජය